ඔයා ඕවර්තින්ක් කරන කෙනෙක්ද? ඔයාගේ මොළය ඇතුළ ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි. රෑ 12යි. හැමෝම නිදි. ඒත් ඔයාගේ මොළය තාමත් වැඩ. එයා මාත් එක්ක තරහින්ද? හෙට වෙනකොට මොනවා වෙයිද? මම වැරදි තීරණයක් ගත්තද? සිතුවිලි 1000ක් ඔළුව වටේ කැරකෙනවා. එකම සිතුවිල්ල ආයෙත් හිතට එනවා. ඒත් ඔයා දන්නවද? ඔයාට මෙහෙම හිතන එක නිකන් පුරුද්දක් නෙමෙයි. ඔයාගේ මොළය ඇත්තටම මේ වෙලාවේ ඔයාව ආරක්ෂා කරනවා. අපේ මොළය නිතරම උත්සාහ කරන්නේ අපිට අනතුරක් වෙන්න තියෙනවද කියලා හිතන්න සලස්වන එක. ඒ නිසා අපිට අනාගතය ගැන හිතන්න පුළුවන්. පරණ අතීත සිද්ධි මතකෙට නගන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍යයි. ඒත් සමහර වෙලාවට මොළයේ විසඳුම් හොයන්න ගියාම මේක නවත්තන්නේ නැහැ. ප්‍රශ්න ඉවරයි. සිද්ධියත් ඉවරයි. ඒත් මොළය තාමත් කියනවා ආයෙත් බල මොනවා හරි මග ඇරුණද? අන්න එතනින් තමයි ඕවර්තින්කින් පටන් ගන්නෙ. හිතන්න ඔය යාළුවෙක්ට මෙසේජ් එකක් යවනවා. එයා රිප්ලයි කරන්නේ නැහැ. විනාඩි 10ක් බලනවා, විනාඩි 30ක් බලනවා. ඔන්න එතකොට මොළය පටන් ගන්නවා ඒ හිස්තැන පුරවන්න. එයා මාත් එක්ක තරහින්ද? මම මොන හරි වැරද්දයක්වත් කිව්වද? එයා ඔයාට රිප්ලයි කරලා නැහැ විතරයි. ඒත් මොළය හිස්තැනට හරියන්න හොඳ කතාවක් ගොතනවා. ඒ කතාව හැමතිස්සෙම ඇත්ත නොවුනත් මොළයට ඒක ඇත්ත වගේ දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ ගැන හුඟක් හිතනවා. තවත් ප්‍රශ්න එනවා. ඕක තමයි ඕවර්තින්කින් ලූප් එක. මේකේ තවත් පුදුම දෙයක් තියෙනවා. අපි බය හිතන දෙයක් ගැන ආයෙත් හිතනකොට අපේ ශරීරයත් ඒ සිතුවිල්ලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. නින්දට යන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා සිතුවිල්ලක් පටන් ගත්තම ඒ සිතුවිල්ලේ නැතිවෙන හැඟීම ආයෙත් ඒ සිතුවිල්ල ශක්තිමත් කරනවා. ඒක හරියට චක්‍රයක් වගේ. ඒත් මෙන්න වැදගත්ම දේ. ඕවර්තින්ක් කරා කියලා ඔයා දුර්වල කෙනෙක් නෙමෙයි. බොහෝ වෙලාවට ඔයාගේ මොළයේ වැඩිපුර දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඊළඟ වතාවේ මොළයේ එකම ප්‍රශ්නේ නැවත අහනකොට ඒකත් එක්ක සටන් කරන්න එපා. පොඩ්ඩක් නැවතිලා අහන්න. මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන දෙයක්ද? නැත්නම් මගේ මොළය හදපු කතාවක්ද කියලා? මතක තියාගන්න. ඔයාගේ මොළය ඔයාගේ සතුරෙක් නෙවෙයි. සමහර වෙලාවට ඔයාව ආරක්ෂා කරන්න ගිහිල්ලා ඔයාම වෙහෙසටපත් කරනවා. යාළුවෙක් වගේ හැබැයි ඉතින්. ඒ නිසා අද රෑ ඔයා ඇඳට ගියාම ඔයාගේ මොළේ ආයෙත් පරණ සිදුවීමක් අරගෙන ආවොත් මෙහෙම කියන්න. ඔයාම ඔයාගේ මොළෙත් එක්ක කතා කරන ඔයා කියන්න. මට විවේකයක් ඕනේ. දැන් ඇති මේ ගැනම හිතුවා. සමහර විට ඔයාට අවශ්‍ය වෙන පිළිතුර තවමත් ඔයා ඔය හිතන එක නෙමෙයි. ඒ නිසා ටිකක් නිහඬ වෙන්න. නිහඬ වෙලා ඉන්න එක තමයි ඕවර්තින්ක් කරන කෙනෙක්ට කරන්න පුළුවන් එකම දේ. ආයෙත් එකම ප්‍රශ්න ගැන හිත නූල් බෝලයක් ගැට ගැහිලා වගේ ඒක පස්සේ යන්නේ නැතුව මොලෙත් පොඩ්ඩක් නිහඬ කරවන්න. ඔයා ඔය හිතන එක පොඩ්ඩක් නවත්තන්න. මේ කියන්නේ ඔයා ගැන නම් මේ වීඩියෝ එක තවත් ඕවර්තින්ක් කරන කෙනෙක්ට ඔයාගේ යාළුවෙක්ට ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්න.